1996 මැයි 10 වෙනිදා පවතින බියකරු කාලගුණේ පවා නොතකා දෝර්ජේ මෝරප් ඇතුළු ITBP කඳුනගින්නන් 30 දෙනෙක් එවරස් මුදුන වෙත ගමන් කළා. නමුත් එකපාරටම කන්ද වසාගත් මාරාන්තික හිමකුණාටුවක් හින්දා මෙයාලා කිසි දිනක ආපසු කඳ උරට පැමිණියේ නැහැ. එවරස්ට් ඉතිහාසයේ සිදු වූ මාරාන්තිකම ඛේදවාචකයක් ලෙසයි මේ සැලකෙන්නේ. වසර ගණනාවක් තිස්සේ කඳු නගින්නන් අතර ග්‍රීන් බූට්ස් ලෙස ප්‍රකට වූ සිරුර මෝරප් මහතාගේ බවටයි විශ්වාස කරන්නේ. මේ දේහය පිහිටා තිබෙන්නේ ටිබෙට් සීමාවේ අඩි 27700ක් ඉහළින් පිහිටි අතිශය භයානක ඩෙඩ් සෝන් එක ඇතුලේ. මිනිස් සිරුරකට ඔක්සිජන් නැතුව මොහොතක්වත් ඉන්න බැරි උෂ්ණත්වයේ ඍණාගයක් ගන්නා මාරාන්තික කලාපයක් තමයි මේක. මේ දේහ නැවත ලබා ගැනීමට ඉන්දු ටිබෙට් සීමාරක්ෂක බලකාය විශේෂිත ආයතනයක් කරහා පළපුරුදු නේපාල ශර්පාවරුන් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවන්න සූදානම් වෙනවා. චීන බලධාරීන්ගේ අවසර ලබා ගැනීම නේපාලය හරහා දේහය ප්‍රවාහනය කිරීම සහ වසර 30ක් ආයුෂ අතර තිබූ දේහය ආරක්ෂිතව තබා ගැනීම කියන්නේ ලොකු අභියෝගයක්. එවරස්ට් ඩෙත් සෝන් එකෙන් මෘත ශරීරයක් ඉවත් කිරීම කියන්නේ ලෝකයේ තියෙන අමාරුම සහ අවදානම්ම වැඩක්. හිම නායයන් දරුණු හිමකුණාටු අඩිය වැරදුනොත් අඩි දහස් ගණනක් පහළට වැටීමේ අවදානම සහ ඔක්සිජන් හිඟකම නිසා මේ මෙහෙයුමට යන මුදා ගැනීමේ කණ්ඩායමේ ජීවිත පවා තියෙන්නේ ලොකු අවදානමකයි. ඉතින් වසර 30කට පස්සේ ඒ අභීත සෙබලාගේ දේහය නැවත මව්බිමට ගෙන ඒමේ මේ උත්සාහය ගැන ඔයා මොකද හිතන්නේ?